අද කතාව ඔයාලා හැමෝම දන්න ඇනබෙල් බෝනිකයි කතාව. මේ කතාව පටන් ගන්නේ 1970. ගැහැණු කෙනෙක් එයාගේ දුව ඩෝනාගේ උපන්දිනේට රැගඩ් ඩෑන් බෝනික්ෙක් ගෙනත් දෙනවා. සෙල්ලම් බඩු විකුණන කඩේකින්. හාඩ්ෆෝඩ් නගරේ නර්ස් කෙනෙක් විදිහට වැඩ කරන ඩෝනා එයාගේ යාළුවා ඇන්ජි එක්ක ඇපාර්ට්මන්ට් එක තමයි ජීවත් වෙන්නේ. ඩෝනා මේ බෝනික්කට හරිම ආසාවෙන් එයාගේ ඇඳේ පැත්තක තියාගෙන තමයි නිදාගන්නේ. එක දවසක් ඩෝනයි ඇන්ජි බෝනිකාව පිරිසිදු කරලා ඇඳේ වාඩි කරලා වැඩට ගිහින් ආයෙමත් හවස එද්දී බෝනිකා අමුතු විදිහට වාඩි වෙලා අත් බැඳගෙන ඉන්නවා දැකලා තියෙනවා. මුලින් මේ ගැන මේ දෙන්න සීරියස් හිතුවේ නැති වුණාට මේ බෝනිකා දවසින් දවස අමුතු දේවල් කරන්න පටන් ගන්නවා. දවසක් ඇඳේ තියලා ගිය බෝනිකා එයාලා එද්දී වෙනත් කාමරයක පුටුවක වාඩි වෙලා ඉන්නවා දකිනවා. තවත් දවසක් මෙයාලා ගෙදර එනකොට ඇපාර්ට්මන්ට් එක පුරා අපිට උදව් කරන්න, ඒ වගේම ලූට උදව් කරන්න කියලා ලියලා තියෙන කොළ කෑලි විසිරීලා තියෙනවා දකින්න. මේ කඩදාසි වර්ගයේ එයාලා ගෙදර පාවිච්චි කරන කඩදාසි වර්ගයකුත් නෙවෙයි. ඒ නිසා මෙයාලට හිතා ගන්න බැරි වෙනවා මේ සිද්ධිය ගැන. මේ දේවල් මෙයාලගේ යාළුවෙක් වෙන ලූගේ විහිළුවක් කියලා මෙයාලා හිතුවත් එක් දවසක් සිදු වුණු දෙයක් නිසා මෙයාලා හොඳටම බය වෙනවා. දවසක් රෑ වෙලා ඩෝනා ගෙදර එනකොට බෝනිකා අමුතු විදියට ඇඳේ වාඩි වෙලා ඉන්නවා දකින්න. දැකලා අල්ලලා බලනකොට බෝනිකාගේ අත් දෙකෙනුයි පපුවෙනුයි ලේ එනවා දැකලා හොඳට බය වෙලා කාමරයෙන් එළියට දුවනවා. මේ සිද්ධියෙන් බය වුණු ඩෝනයි ඇන්ජි අංජනම් බලන ගැහණු කෙනෙක් ගෙදරට එක්කගෙන ඇවිත් පරීක්ෂා කරලා බැලුවාම එයාලා හොයාගන්නවා මේ බෝනිකා අවුරුදු 7ක් වයස ඇනිබල් හිගින්ස් කියන ගෑනු ළමයාගේ ආත්මයට බැඳිලා ඉන්නවා කියලා. මේ ගෑනු ළමයා ඇපාර්ට්මන්ට් එක හදන්න කලින් එතන තිබුණ කුඹරක මිය ගිහින් ඉද්දි හම්බෙලා තියෙනවා කියලාත් මේ කට්ටිය හොයාගන්නවා. අංජනම් බලන කාන්තාව මේ ආත්මය එක්ක සම්බන්ධ වුණ වෙලාවක ආත්මය අහනවා ඩෝනාගෙන් අනේ මම ඔයාලත් එක්ක ඉන්නද හැමදාම කියලා. පුංචි ආත්මේ භයානකකම නොදැන ඩෝනා ඒකට කැමති වෙනවා. දවසක් මෙයාගේ යාළුවා ලූ එනවා මෙයාලයි ගෙදර. එයා මේ බෝනිකා ගැන විස්තර අහලා ගෑනු ළමයින්ට කියනවා මේ බෝනිකා හරි භයානකයි එයාව විසික් කරලා දාන්න කියලා. ඒත් ගෑනු ළමයි ඒක පිළිගන්නේ නැහැ. එදා රෑ ලූ එයාලා එක්ක ඇපාර්ට්මන්ට් එකේ නවතිනවා. එයා රෑ නිදාගෙන ඉන්නකොට එයාට හෙල්ලෙන්න බැරි විදිහට ඇඟ හිර වෙනවා වගේ දැනෙනවා. ඇස්සරලා බලන ලූ දකින්නවා බෝනිකා පොකුල දිගේ උඩට නගිනවා. භයානක මූණ දැක්ක ලූට සිහිය නැති වෙනවා. උදේ හැරෙන ලූ ඒක භයානක හීනයක් වෙන්න ඇති කියලා අමතක කරලා දානවා. උදේම හැරුණ ඇන්ජි සහ ලූ ගමනක් යන්න බඩු ලෑස්ති කර ඉන්නකොට ඩෝනාගේ කාමරයෙන් සද්දයක් එනවා. ඩෝනා වැඩට ගිය නිසා ඒ සද්දෙ මොකද්ද බලන්න ලූ තනියම ඩෝනාගේ කාමරයට යනවා. කාමරයට යන ලූ දකින්නවා ඇනබෙල් ඇඳ උඩ නැතුව කාමරේ කොනක වාඩි වෙලා ඉන්නවා. ලූ ඇනබෙල් ගන්න ලං වෙනකොටම ලූගේ පපුව පිච්චෙනවා වගේ දැනෙනවා. ලූ කම්සේ ගලවලා බලනකොට පපුව පුරා සීරීම් ලකුණු තියෙනවා ලූට පේනවා. මේ භයානක සිදුවීම් නිසා මෙයාලා පූජකයෙක් මාර්ගයෙන් গুপ্ত වැඩවලට ප්‍රසිද්ධ එඩ් සහ ලෝරින් වොරන් දෙන්න හම්බ වෙනවා. එයාලා කියනවා මේ පොඩි ළමයේගේ කතාව බොරුවක්. ඔයාලා එක්ක ඉන්න ඕන නිසා නපුරු යක්ෂාත්මයක් තමයි මේ බෝනික්කට වැහිලා ඔයාලව පොඩි ළමයෙක් කියලා රවට්ටලා තියෙන්නේ. තව කාලයක් මෙහෙම ගියා නම් ගොඩක් භයානක දේවල් සිද්ධ වෙන්න පුළුවන් කියලාත් කියනවා. ඊළඟට එඩ් සහ වොරන් දෙන්න මේ බෝනික්කව එයාලා ඇපාර්ට්මන්ට් එකෙන් අරගෙන වාහනයක දාගෙන ගෙදර යන්න යනවා. ඒ අද්දි වාහනේ එන්ජින් එක නතර වෙලා විශාල අනතුරක් සිද්ධ වෙන්න යනවා. වාසනාවකට වගේ ඒ අනතුරෙන් බේරෙන්නේ ඒ දෙන්න අර බෝනික්කව හෝලි වෝටර් වලින් නාවලා නැවතත් කරදරයක් නැතුව ගෙදර ගෙනියනවා. එහෙම ගෙනහිල්ලා ලී සහ වීදුරු වලින් හදපු විශේෂ පෙට්ටියක ඒ බෝනික්කව හිර කරලා තියෙනවා. ඒ පෙට්ටියේ සඳහන් වෙනවා අවවාදයයි විවෘත කිරීමෙන් වළකින්න කියලා. අදටත් ඔයාලට එයාලා ගෙදරට ගියොත් ඒ පෙට්ටිය ඒ කෞතුකාගාරයක් විදියට සකසලා ඒකේ තියලා තියෙනවා පේනවා. ඔන්න ඕක තමයි නපුරු ඇනබෙල් බෝනික්කයි කතාව.